ආයිබුවන් දරුවනේ මේ වීඩියෝ එකේ වම් පැත්තේ තියෙන්නේ සාමාන්‍ය පාට තියෙන ජාගුන් එකක්. එහෙම නැත්නම් සර්කල් එකක්. පේන විදිහට කිසිම වටිනාකමක් නැහැ වගේ තමයි පේන්නේ. හැබැයි දකුණු පැත්තේ තියෙන්නේ නියමිත තාක්ෂණයෙන් පුච්චලා ගත්තේ ජාගුන් එක. නැත්නම් සර්කල් ඉලෙක්ට්‍රික් බ්ලූ එකක් තමයි දකුණු පැත්තේ තියෙන්නේ. එතකොට දරුවනේ පෙබරවාරි 7 රත්නපුරේ අලුතෙන් පන්තියක් පටන් ගන්නවා. පෙබරවාරි 8 වෙනිදාම පටන් ගන්නවා මහනුවර පන්තියක්. එතකොට 7යි 8යි මැණික් පන්ති පවත්වන ඔයගොල්ලෝ කැමති පන්තිවල සහභාගී වෙන්න පුළුවන්. අද අපි කතා කරන්නේ හීට් ට්‍රීට්මන්ට් ගැන. ගොඩක් අය ගල් පුච්චන්න ගිහිල්ලා ගල් පුපුර ගන්නවා. ඊට අමතරව ගලේ පාට එන්නේ නැහැ කියලා කියනවා. අද අපි කොහොමද බලමු මේක A to Z හරියටම කරන්න කියලා. මුලින්ම මතක තියාගන්න සෑම ගලක්ම පුච්චන්න බෑ. අපි තෝරගන්න ඕනේ රතට හුරු බොර පාට ගල්. ඒ වගේම ගල ඇතුළේ පිපිරීම් එහෙම නැත්නම් ක්‍රැක් අඩු වෙන්න ඕනේ. නැත්නම් රත් කරනකොට ගල කැඩී යන්න ඉඩ තියෙනවා ගොඩක් වෙලාවට. එතකොට ඔබ අහලා ඇති ඔක්සිකරණය සහ ඔක්සිහරණය. එතකොට සරලම කිව්වොත් අපිට ඕනේ සුදු පාට ගලක් නම් අපි ඔක්සිජන් එක රත් කරනවා. හැබැයි අද අපේ ටාගට් එක බ්ලූ සර්කල්. ඒ නිසා අපි පාවිච්චි කරන්නේ රිඩක්ෂන් සිස්ටම් එක. ඒ කියන්නේ ඔක්සිජන් නැතුව තමයි අද රත් කරන්නේ. මේකට අපිට ඕන කරනවා මැටි මුට්ටියක් සහ පොල් කටු අඟුරු. අඩියට අඟුරු දාලා ගල් ටික එකිනෙකට නොගෑවෙන්න තියන්න. ඊට පස්සේ ආයේ අඟුරු වලින් සම්පූර්ණ වහන්න. මේක හරියට සීල් කරන එක තමයි වැදගත්ම දේ. ඇයි පොල් කටු අඟුරු දාන්නේ? පොල් කටු අඟුරු වලින් ඔක්සිජන් හරණයක් කරනවා. ඒක තමයි මෙතන වැදගත්ම දේ. දැන් අපි මේක පෝරණුවකට දානවා. නිල් පාට ගන්න සාමාන්‍ය අපි මේක සෙල්සියස් අංශක 917 අතර උෂ්ණත්වයක් දෙන්න ඕනේ. පැයක් විතර මේ උෂ්ණත්වය තිබ්බම ඇති. මෙතනදී කරන ලොකුම වැරද්දක් තමයි රත් වුණ ගල එකපාරටම එළියට ගන්න එක. එහෙම කළොත් ගල පුපුරනවා. අපි ඔකට කියනවා ටර්මිනල් ෂොක් කියලා කියනවා. ඒ නිසා පෝරණුව ඇතුළෙම හිමින් නිවෙන්න දෙන්න. හරියටම කරොත් ඔබට ලැබෙන්නේ මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රික් බ්ලූ පාටක්. මේක මාකට් එකේ ලොකු ඉල්ලුමක් තියෙනවා. ලොකු ගණන් වලට විකිනෙනවා. එතකොට මේ වීඩියෝ එකේ මම කිව්වේ සර්කන් ගැන මූලික දේවල් ටිකක් විතරයි. හැබැයි ගලක් හරියට අඳුර ගන්න කොහොමද? ගිවුඩ පුච්චන්න කොහොමද? මැණික් වලට මිල තීරණය කරන්න කොහොමද? සින්තටික් ගැන අවබෝධයක් ගන්න කොහොමද කියන එක වෙනම ලොකුට ඉගෙන ගන්න ඕන දෙයක්. එහෙනම් තරුණේ හැම වෙලේම අධ්‍යයනයක් ගන්න මැණික් මාකට් එකට යන්න හැමතිස්සෙම කොහොමද ගියොත් තමයි දිනුම තියෙන්නේ. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හමු වෙමු.